උදේ ඉඳන් වැඩ කරා මදි තවත් වැඩ කරන්න කියන අනේ මන්දා පුතා ගෙදර තනියම මොනවා කරනවද දන්නේ නැහැ. අවසත් වෙලා කොල්ලක් ගෙදර තනියමනේ යන්න ඕන. අම්මේ සුදු මහත්තයා අනේ වතුර ටිකක් ගේන්න පුතේ. දවසම තේ ගස් එක්ක ඔට්ටු වෙලා හරි මහන්සි පුතේ. සුදු මහත්තයා අනේ වතුර ටිකක් ගේන්න පුතේ. සුදු මහත්තයා අනේ වතුර ටිකක් ගේන්න පුතේ. කෝ මේ ළමයාට කියලා නම් කිසි වැඩක් කරගන්න බෑනේ. මේ පුතේ බලන්න ඔයාලා රෙදි ටිකවත් අරන් නැහනේ මහත්තයෝ. දවසම මහන්සි වෙලා ඇවිල්ලා තෙමි රෙදි ගන්නත් ඕනි. ඔයාගේ ඉස්කෝලේ ෂර්ට් එකවත් අරන් නැහනේ පුතේ. ඇයි එහෙම කරන්නේ? ඇයි අනේ කෑ ගහන්නේ? මං ටීවී බල හිටියේ. මට රෙදි ටික අරන් දාන්න බැරි වුණා. ඔයාට බැරිද ගෙදර වට්ටි කරන්න? මට කරදර කරන්නේ ඒකට. පොඩි එකා ගෙදර තනියම ටීවී එක දාගෙන දන්නේ නැහැ මේ වැස්ස වෙලාවෙත්. දලු කඩන්න නැතුව ඉතින් ගෙදර ගිහිල්ලා වැඩකුත් නැහැ. කොච්චර කියනවද ඇඳුමක් හොද ගන්න කියලා. ඒ ටිකත් ඔක්කොම ගොඩ ගහලා තියෙනවා. මෙච්චර අමාරුයි කියලා මේ දරුවන්ට තේරෙන්නේ නැද්ද මන්දා? උදේ වැඩට යන්න ඕනේ. ඒවල් වල වැඩ කරන්න ඕනේ. ඇඳුමක්වත් හොද ගන්න නැහැ කොච්චර කිව්වත්. මගේ මේ තියෙන ඔළුව දැක්කුමට කොයි වෙලේ හරි මොකක් හරි වෙනවා මම දන්නවා. සුදු මහත්තයා අනේ පුතේ අම්මා හොදන රෙදි ටික අයින වැලට දාන්න පුතේ. උයන්නත් එපැයි රෑ වෙන්න ඉස්සෙල්ලා. සුදු පුතේ අනේ එන්නකෝ පුතේ හරි අමාරුයි. දවසම වැස්ස තෙමිලා. සුදු මහත්තයා ඇඳුම් කුණු ගාගෙන අනේ මන් දන්නේ. සුදු මහත්තයා මේ හොදන රෙදි ටිකවත් පුතේ අනේ ඇවිල්ලා වැලට දාන්නකෝ. රෑට උයන්නත් ඕනි අප්පච්චියෙන් ඉස්සෙල්ලා. එන්න පුතේ. කොච්චර කතා කරත් ඕ කියලාවත් කියන්නේ නැහැ මේ ළමයි. මෙච්චර මහන්සි වෙන්නේ ළමයි ගැන කියලා. මේ ළමයින්ට කිසි ගාණක් නැහැනේ. ඔළුවත් රිදෙනවා. ඇයි අම්මේ? මොන මල කරදරයක්ද? පුතේ ගාන ඉවරයක් නෑ. මට ඔයාගේ වැඩ කරන්න වෙලාවක් නෑ. මං යනවා ටීවී බලන්න. පුතේ මොකද අනේ ඒ ගමන ආයිබේරියන් දෙන්නේ කනකොට වතුර එකක්වත් ගන්න දන්නේ නැද්ද අනේ මට කරදර කරන්නේ.
දෙන්න වතුර එක. කමන්නේ පුතේ. කමක් නෑ පුතේ. මට තරහක් නෑ. බල්ල කරදරේ. ඉතින් ටීවී බලන්නවත් දෙන්නේ නෑනේ. ආයෙ නම් වද දෙන්නේ කන්නේ මට.